හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම ගොඩක් සතුටින් හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අද මං අරන් ආවේ ඔයාලා ගොඩාක්ම ආසාවෙන් බලන් හිටපු vlog එකක්. ඉතින් මේ තියෙන අපේ කොරියාවේ ගෙදර එළියට පේන විදිහ මේ බලන්නකෝ ලස්සන කඳුපන්ති ගොඩාක් තියෙනවා. ඒ වගේම එළවලු හිටවලා හරිම ලස්සන view එකක් තමයි අපේ ගෙදර එළියට පේන්නේ. ඉතින් අද අපි දෙන්නා ආසාවෙන් හිටපු හීන දැකපු ගමනක් තමයි යන්න හදන්නේ. ඔයාලා දන්නවද කොහෙද කියලා? දැන් ඉතින් සීත කාලේ ළඟයිනේ. ඉතින් ගස්වල කොළ හැලිලා ටිකක් සීතලයි එළියට ආපුහම හරිම ලස්සන view එකක් තමයි ඉතින් තියෙන්නේ. මේ බලන්නකෝ බලන හැමතැනම ගස්වල කොළ හැලිලා සමහර ගස් කහ පාටයි සමහර ගස් රතු පාටයි හරිම ලස්සනයි. ඉතින් මේ අපි කොහෙද යන්නේ? මෙන්න මේ එහා පැත්තේ තියෙන ලස්සන මල්වත්ත ඔයාලා මගේ ෆොටෝස් වලින් දැකලා ඇති. මම ෆොටෝස් අප්ලෝඩ් කරා. හැබැයි ඒකෙත් vlog එක තාම අප්ලෝඩ් කරේ නැහැ. ඉස්සරහට ඔයාලට ඒ vlog එකත් බලා ගන්න පුළුවන් මේ ලස්සන මල්වත්තේ. ඕන දැන් අපි ඇවිල්ලා තියෙන ළඟටම දැන් අපිට පොඩි ප්‍රශ්නයක් වුණා පාක් කරගන්න ඉඩක් නැතුව ගොඩාක් ක්‍රවුඩ් එකක් හිටියා එදා. ඇවිල්ලා හරිම ලස්සනයි මේ බලන්නකො මේ එළියේ කොහේ බැලුවත් ලස්සන මල් ලස්සන ගස් ලස්සන කඳු හරිම ලස්සන view එකක් තමයි කොයි පැත්තෙන් බැලුවත් තියෙන්නේ. හරි ඔන්න ඉතින් දැන් අපි කායික පාක් කරගත්ත කොහොම හරි දැන් ඉතින් අපි ආපු වැඩේට යන්නේ කොහෙද මේ අපි යන්නේ එන්නකෝ යන්න බලන්න අපිත් ඉතින් ගියේ හොඳම වෙලාවට 12ට දවල් 12:00මාරට වගේ මාර අවුවක් තමයි තිබුණේ මේ බලන්නකෝ අවුව හැබැයි අර සීතල හින්දා එච්චරම ඇඟට අමාරුවක් දැනෙන්නේ නැහැ හැබැයි අවුවම අවුවයි කේඩ්‍රාමාස් බලන අය ආස අය මම මේ පෙන්නන තැන් සමහර විට දැකලා ඇති. ඉතින් බලන්නකෝ ඔයාලා දන්න ඔයාලා හුරු පුරුදු තැනුත් මේ වීඩියෝ එකේ තියෙනවද කියලා. ඉතින් මං කොරියාවට ආපු මුල්ම දවසේ ඔයාලට කිව්වත් වගේ ඔයාලා කොරියාවේ ආස තැන් ඔයාලා එක්ස්පීරියන්ස් කරන්න ආස කෑම වර්ග ඒ වගේ දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මට පුළුවන් එක්ස්පීරියන්ස් කරලා ඒ අත්දැකීම කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කොරියාවේ ඔයාලා ආස දේවල් යන්න ආස තැන් කන්න කැමති කෑම මොන වගේද කියලා. ඔන්න ඉතින් අපි බලාගෙන හිටපු ආසාවෙන් එක්ස්පීරියන්ස් කරන්න බලාගෙන හිටපු තැනට අපි ආවා. මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිත් ඉන්නේ හන්බොක් එකක් අඳින්න. ඉතින් දැන් ඔයාලා දැකලත් ඇති කේඩ්‍රාමාස් වල පරණ රජ කතාවලදී මේ වගේ ඒවා ඇදගෙන ඉන්නවා යාලා. ඉතින් මං ලංකාවේ ඉද්දිමත් ආසාවක් තිබුණා මේකක් ඇඳලා බලන්න කොයි වගේ වෙයිද කියලා. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා. ඔන්න ඉතින් අපි අයියටත් කොහොම හරි ඇඳුවා. ඉතින් එන්නකෝ බලන්න යන්න. අපි දැන් යන් රජමාලිගාවට.
ඔන්න ඉතින් ඒ ආසාවත් හරි. ඔන්න ඉතින් අපි ඇඳුනුත් බාර දීලා දැන් ඉතින් ගෙදර යන්නයි හදන්නේ. අවුවේ ගොඩාක් ඇවිදපු හින්දා ටිකක් අමාරුයි ඇඟට. ඉතින් අපි කෙලින්ම ගෙදර යන්න කියලා හිතුවා. ඉතින් යන්න කලින් අපි අයිස්ක්‍රීම් එකක් කමු. අපි කෑම කන්නත් යන්න ඕන නිසා අපි අයිස්ක්‍රීම් එකක් විතරක් try කරා. ඉතින් අපි try කරේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකක්. හරිම රසයි. ඉතින් මෙහි ඉන්න අය නම් දන්නවා ඇති. ඔයාලත් කාලා නැත්නම් කාලා බලන්න. හරිම රසයි මේ අයිස්ක්‍රීම් එක. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් අපි එදා දවස ගෙවුනේ. මේකේ part 2 එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.